Hello guys, let's make roti. Devia, let's make roti. Oh, roti. This is taste. ඔයාලා බලනවද මේ මොකද්ද මේ කාලගොට්ටිය කියලා? ඉතින් මේ තමයි ළමයි අපේ බෝඩිම. ඒ කියන්නේ අපේ ඉංග්‍රීසි මීඩියම් බෝඩිම. මම මුලට කේදී නම් වොයිස් එකක් දාන්නවත් හිතුනේ නැහැ ඒ තරම්. පටන් ගියමම හොඳයි. ඉතින් අපි අද කට්ටියම මේ ලිස්ට් වෙලා ඉන්නේ පාටියක් දාන්න. විශේෂ පාටියක්. ඒ තමයි රොටි පාටියක්. මෙතන බෝඩින් දෙකක ළමයි ඉන්නවා. ඉතින් මේ බෝඩින් දෙකක ළමයි එකතු වෙලා ඉන්නේ අපේ බෝඩිමට. ඉතින් මේ රොටි පාටියට හේතු සාධක වුණ සිදුවීම මොකක්ද කියනම නම් ඒ තමයි කැම්පස් එකේ රොටි ස්ටෝල් එකක් තිබුණා. ඒ කොහොම වුණත් අපිට ඒ ගානට රොටි ගන්න හම්බුනේ නෑ. මොකද ඒ තරම් ඉල්ලුමක් තිබිලා අපි බලා එද්දී අපේ නහය ළඟින්ම රොටි ටික ගියා. ඒ නිසා අපි තීරණය කරා ඔන්න ඔහේ ස්ටෝල් එකට බම්බු ගහපු දෙන් කියලා කට්ටියත් එක්ක එකතු වෙලා බෝඩිමට ඇවිල්ලා රොටි පාටියක් දාන්න. ඔන්න ඉතින් මේ තියන්නේ කොහොමද රොටි පාටිය පටන් ගත්තේ සහ කොහොමද රොටි පාටියේ තත්ත්වය කියලා. හදිස්සියේ රොටි හදන්න කියලා ආවත් ඕන්න ඕක තමයි තත්ත්වේ. ටිකකින් ඔක්කොම වැඩ ටික නවත්තලා කට්ටියත් එක්ක එකතු වෙලා කයිය ගහනවා හොඳට. ඉතින් මේ ඉන්නේ එකට ඉන්න යාළුවෝ. ඉතින් ගෙදරින් ඈත අපි ඉන්නකොට අපේ පුංචි පවුල වෙන්නේ අපිට හම්බෙන යාළුවෝ. අපේ දුකට සැපට අපේ තනියට හැම දෙයකටම ඉන්නේ අපේ යාළුවෝ. ඉතින් අපි කරන්නේ මේ ගෙදරින් බැහැරව ඉන්න අවුරුදු කීපේ අපේ යාළුවෝ එක්ක ලස්සන මතක හදාගන්න එක. පුංචි දඟ වැඩ, හොර වැඩ, ඒ හැම දෙයකම පිටිපස්සේ තිබුණේ ලස්සන මතක. හිනා ගොඩක්. ඉතින් අපේ ඒ මතක හිනා පිරිච්ච පොතේ එකම එක පිටුවක් විතරයි මේ රොටි පාටියක් කියන්නේ. ඉතින් මෙහෙම හොරාට බෝඩිමට අපේ අනිත් බෝඩිමේ අයත් ගෙන්නගෙන ඉඟුරු දාපු තේ එකක් එක්ක අපි මේ රොටි රස විඳින්න තමයි යන්නේ. ඉතින් මේව තමයි ලස්සන පිටු ජීවිතේ. ඉතින් ඔන්න ඔහමයි අපි පාටිය පටන් ගත්තේ. ඉවර වෙච්ච විදිය ගැන නම් කතා කරන්න එපා. මොකද මුන් කන විදිය වීඩියෝ එකල දැම්මොත් ගයිඩ්ලයින් එකත් වැදලා තමයි නතර වෙන්නේ. ඒක හින්දා ඉතින් බලපු හැමෝටම thank you. subscribe කරලා තියාගන්න, like කරන්නත් අමතක කරන්න එපා. ආයෙ වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. see you soon.